උෂඹ රැසින් ඉපදුණු අයට සහෝදරයන්ගෙන් වාසි පිට වාසි ලැබෙන බව මතක් කරමින් මේ පලාපලය ආරම්භ කරනවා. මතක තබා ගන්න ගුරුමාරුව 3 වෙනි කොටුවේ ක්‍රියාත්මක වෙන්නේ උෂඹ රැසින් ඉපදුණු අයට. විශේෂයෙන් ඥානය දියුණු වෙනවා. ඥානය සාර්ථක වෙනවා. ඥානාන්විතව කටයුතු කරන ග්‍රහමාරුවක් කියලා මම නම් කරනවා. ඒ නිසා ඉගෙන ගන්නා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අති විශිෂ්ට විදියට සාර්ථක වෙන බව මම මුලින්ම තහවුරු කරනවා. ඒ නිසා බය නැතුව ඔබගේ විභාග වලට ලකලෑස්ති වෙන්න. ඒවට පිළිවෙලක් හදාගන්න. ඒ වගේම උපකාරක පන්ති හොයන ඔබට හොඳ උපකාරක පන්ති ලැබෙනවා. ඒ තුලින් හොඳ ගුරුවරු ලැබෙනවා. ඒ වගේම හොඳ දේශන වලට සහභාගී වෙලා ඔබගේ විෂය දැනුම හොඳට වර්ධනය කරගන්න පුළුවන් වාසිදායක තත්ත්වයක් මේ ගුරුමාරුවෙන් පස්සේ සිදු වෙනවා. ජූනි 2 පස්සේ උෂඹ රැසින් ඉපදුණු අයට සිදු වෙනවා ලැබෙනවා. ඒ වගේම බොහෝ වෙලාවට ඔබට ජීවිතයේ දැනුම බුද්ධිය නුවණ ඥානය මතක ශක්තිය වර්ධනය කරගන්න පුළුවන් ගුරු ඔබට ගුරු වෙන බව මතක තබා ගන්න. ඒ වගේම ගුරුගේ ශක්තිය උෂඹ රැසින් ඉපදුණු අයට ලැබෙන නිසා බොහෝ වෙලාවට ඈත පළාත්වල ඉන්න ඈත රාජ්‍යවල ඉන්න තමන්ගේ සහෝදරයන්ගෙන් නැත්නම් ඥාති සහෝදරයන්ගෙන් වාසි සැලසෙනවා. ඔන්න ඔබට මොනවා හරි වාසියක් සලසා ගන්න පුළුවන් ග්‍රහමාරුව. මොන වගේ වාසිද? ඔබව කෙටි කාලයකට ඔහු ඉන්න තැනට, ඇය ඉන්න තැනට ඔබව ගෙන්න ගන්නවා. සමහර වෙලට රටකට වෙන්න පුළුවන්. ඔන්න ඔබගේ ජීවිතේ වෙනස් කරන අවස්ථාවක් තමන්ගේ සහෝදරයා සහෝදරිය ඥාති සහෝදරයා ඥාති සහෝදරිය නිසා වෙන්න පුළුවන් කියන එක අමතක කරන්න එපා. හොඳ සෙවිල්ලේ. ඒ වගේම ඔවුන්ගේ පවතින තත්ත්වයේ පිළිබඳව හොඳට සොයලා බලලා කටයුතු කරන්න, ඔවුන් සමග නිතරම සම්බන්ධකම් පවත්වන්න. ඔබ අන්තර්ජාලය හරහා පවතින සීළු සම්බන්ධකම් නිතර තියාගන්න. නිතරම WhatsApp පණිවිඩයක් එවන්න. ඔහුගේ උපන්දිනයේ තියෙන උපන්දිනයේ සුබ පැතුමක් එවන්න. ඒ වගේ මොනවාරි සාංවස්ත්‍රික උත්සව සමරනවා ඒක මතක් කරන්න. ඒ වගේම ඔවුන්ගේ සැප දුක් හොයලා බලන්න. සුහද සීලිව නිතරම ළඟින් ඉන්න. කොච්චර දුර හිටියත් නිතරම ඔබ මාර්ගගත ක්‍රමයේ හරහා ඔවුන් සමග සම්බන්ධකම් පවත්වන්න. එසේ සම්බන්ධකම් පැවැත්වීම තුළින් ඔබට ඔවුන්ගේ පැත්තෙන් ආධාර, උපකාර බහුල ලෙස ලැබෙන බව මතක තබා ගන්න. සමහරට ජීවිතය වෙනස් කරන උපකාරයක් වෙන්න පුළුවන්. ජීවිතය වෙනස් කරන සිදුවීමක් ඔබට ලබා දෙන්න පුළුවන්. ඒ නිසා සදාකල් රට රාජ්‍ය වල ඇවිදින්න වාසනාව සලසා දෙන දේවල් සිදු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඉගෙන ගන්නා දරුවන් බොහෝ වෙලාවට මුහුණ දෙන මොනවාරි විභාග තරඟ සමුක පරීක්ෂණ වලින් ඉදිරියේදී ඔබ බලාපොරොත්තු වන ප්‍රතිඵලය අති විශිෂ්ට විදිහට ලබා ගන්න වාසනාව ලැබෙන ග්‍රහම් මාරුවක්. ඒ නිසා ඔබගේ ඒ අදාළ විෂයන් වලට තියෙන ප්‍රවීණතාවය හොඳට රැකගන්න. ප්‍රවීණතාවයේ පිළිබඳ විශ්වාසයක් තියාගන්න. ඒ ප්‍රවීණතාවයේ කෙලවර තමයි අති විශිෂ්ට ප්‍රතිඵලයක් එක්ක විභාග සමත් වෙන්න වාසනාව තියෙනවා. ඒ විශ්වාසයෙන් ඔබ අනිවාර්යයෙන්ම පලාපලය අහලා ලකලෑස්ති වෙන්න කියලා මම ඔබව දැනුවත් කරනවා. ඒ වගේම තමයි විශේෂයෙන් මතක තබා ගන්න ජීවිතයේ මොනවාරි සුබ පණිවිඩයක් එන කාලයක්. ඒ පණිවිඩය ලබා ගන්න ඔබ ලකලෑස්ති වෙන්න ඕන වෙලාවක් මේක. සහෝදරයෙක්ගෙන් වෙන්න පුළුවන්, ඥාති සහෝදරයෙක්ගෙන් වෙන්න පුළුවන්, දුර බැහැර ඉන්න කෙනෙක්ගෙන් වෙන්න පුළුවන්, කාගේර් කෙනෙක්ගෙන් වෙන්න පුළුවන්. සුබ පණිවිඩයක් ඔබට ලැබෙනවා, සුබ ආරංචියක් ලැබෙනවා. මේ සුබ ආරංචිය අනිවාර්යයෙන්ම ඔබගේ ජීවිතයේ අනාගතය තහවුරු කරන නැත්තම් බොහලට ඔසවා තබන දෙයක් සිදු වෙන්න පුළුවන් බව මතක තබා ගන්න.